bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the news at 10. අයිබෝන් ඔබ මේ කන්නේ නිවුස් ෆස්ට් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙතෙක් කලක් සේයාරුවක් අභියස සිට තම මවගේ දෙපා නමස්කාර කළ මේ පුංචි පුතුට අද තම මව අභියස සිටම ඒ කටයුත්ත කරන්න අවස්ථාව ලැබිලා. එහෙත් ඇයට තම එකම දරුවාට ආශිර්වාද කරන්නට නම් හැකියාවක් නැහැ. ඒ මේ පුතු වැඳ වැටෙන්නේ ප්‍රාණය නිරුද්ධ වූ තම අම්මාට නිසාවෙන්. සෞදි අරාබියේදී පිලිස්සී මියගිය බව කියන සේපාලිකා සරෝජිනී නැමැති ගෘහ සේවිකාවගේ සිරුර මේ වන විට ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ඇගේ දේහය දිවයිනට රැගෙන විත් ඇති බවයි. සේපාලිකා සරෝජිනීගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් පැවති අතර ඒ සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් පසුගිය මාස 11 සහ 12 යන දිනවලදී වාර්තා කළා. මේ සම්බන්ධයෙන් අප විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලන් පෙරේරා මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම ඇගේ සිරුර දිවයිනට රැගෙන එන බවයි. මේ වගේ දේවල් අධීක්ෂණය වෙන්නේ නැද්ද රන්දිනේ මහත්මිය ඇත්තටම? සත්‍ය වශයෙන්ම මේ වගේ දේවල් ඉතාම ළඟ අධීක්ෂණයක් තියෙනවා. තාම කඩිනම් ක්‍රමවේදයක් තියෙනවා මෙවැනි ප්‍රශ්නයක් වාර්තා වූ වහාම විසඳන්න ඒක කෙනා පිළිබඳව සියලුම වාදිකරණ වෛද්‍ය වාර්තා කැඳවලා පරීක්ෂණ කටයුතු කරලා තමයි අයව ගෙන්න ගන්න තියෙන්නේ. සේපාලිකාගේ අවසන් කටයුතු හෙට අලුත්ව පුදුසුසන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ රටේ යන අහිංසක කාන්තාවන්ට මේ වගේ සිද්ධි නොවන විදිහට මම මේ රජයෙන් ඉල්ලා සිටින්නේ වග බලා ගන්න කියලා. දින සමාජය නිසා තමයි මගේ විරුද්ධගේ දේ ලංකාවට ගෙන්න ගත්තේ. මම ප්‍රථම මිත්‍රත්වයන් වෙන සිර සමාජය ආයතනයටත් ඒ සේවක මණ්ඩලයටත් ඒ වගේම විදේශ නීතිකාරයන්සේ සේවය කරන සියලුම මිනිස්ලටත් මම ස්තුතිවන්ත වෙනවා. මොකද අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ විරුද්ධගේ දේ මේ ආරාකල්පෙන් ගෙන්වා දුන්නට. අන්න දිදුවනේ අපේ